මේ පුංචි ගැජට් එකට ඇත්තටම ජූස් හදන්න පුළුවන්ද? හායි! කොහමද ඔයාලට? ඉතින් ඔයාලා දන්නවා ඇති අද මගේ වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් මගේ thumbnail එකේ දාලා තියෙන වීඩියෝ එක තමයි අද වීඩියෝ එක. ඉතින් මේ තියන්නේ මගේ mini gadget එක. මම මේක ගත්තේ CIB එකෙන්. ඉතින් අපි බලමු මේක මොන වගේද කියලා. ඉතින් මේක තමයි fruit juice හදන පොඩි cute mini blender එකක්. ඉතින් අපි ඇරලා බලමු ඒක මොන වගේද කියලා. මෙන්න මේ ලස්සන blender එකක්. ඒක හරිම cute, අතට හුරු පොටි, හරිම චූටි. හරිම චූටි කියන්නේ යූස් කරන්න පුළුවන් එක්කෙනෙක්ට සෑහෙන ප්‍රමාණයට හදා ගන්න පුළුවන් blender එකක්. ඉතින් ඒකේ පෙනුම තමයි මේ blender එක stainless steel හරිද? කට පැටලෙනවා ගණන් එපා. ඉතින් මේක ඇරියාම මේ මුදිය මේ විදිහට තියෙන්නේ. මේක තමයි ඇතුළ පේන විදිය. මේකේ තියෙන පොඩි බ්ලේඩ් එකක්. ඉතින් මේ තමයි ඒක charge කරන වයර් එක. මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඉතින් අපි ඒක දිගහැරලා බලමු පස්සේ. ඉතින් මෙතනින් තමයි charging port එක තියෙන්නේ. ඔයාලට මෙතනින් මෙන්න මේ කොටසෙන් අරින්න පුළුවන්. ඔපරේට් කරලා වහන්නත් පුළුවන්. charge කරලා ඉවරලා වහන්න පුළුවන්. ඉතින් මේක අස්සේ තව මොනවද තියෙන්නේ? ඒකේ තියෙනවා description එකක්. ඔයාලට භාෂා කිහිපයකින්ම තියෙනවා. ඉංග්‍රීසි වලින් තියෙනවා, තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක charge කරද්දී වුණත් 99 වෙනකම් වගේ charge කරන්න පුළුවන්. ඒ වගේම colors 3කින් එනවා. white, green and purple. එතකොට මේ විදිහට වහලා ඔයාලට පුළුවන් මේක water bottle එක වගේ මෙන්න මේ කොටසින් ඇරලා බොන්න අයට බොන්න පුළුවන්. වතුර දානකොට ඒකට වතුර උනක් දාලා ජූස් එක හදන්න පුළුවන්. එතකොට අපි මේ වයර් එකේ දිග බලමු කොච්චරද සයිස් එක කියලා. තව දෙයක් කියන්න ඕනි ඔයාලට. මේ පුංචි ගැජට් එක ජිම් යන කෙනෙක්ට, ගෙදර ඉන්න කෙනෙක්ට, එතකොට බෝඩ් වෙලා ඉන්න කෙනෙක්ට වුණත් යූස් කරන්න පුළුවන්. මේ තියෙන්නේ මෙන්න මෙච්චරයි මේ වයර් කෝඩ් එකේ සයිස් එක. ඒක ගොඩාක් දිග නෑ ළමයි. මෙන්න මෙතනින් ඇරලා මේකට හයි කරන්නයි තියෙන්නේ. මේක charge කරන එක C cable එකක්. ඔයාලට මම හිතන්නේ ෆෝන් charge කරන cable C එකේ වුණත් මේක වැඩ කරන්න නැතුව ගියොත් ඒකෙන් උනත් charge කරගන්න පුළුවන්. ඉතින් අපි ගිහින් බලමු මේක කොහොමද charge කරන්නේ කියලා. මම මේක කරන්ට් එකට ගැහුවා, ස්විච් එක on කරා. මෙතනින් පෙන්නනවා charge කරලා තියෙන ගාන. එතනින් display එක වැටෙනවා. දැනට තියෙනවා මගේ 37ක්. එතකොට මේ blender එකේ speed 3කට දාන්න පුළුවන්. right side එකේ තියෙන්නේ battery එක start කරන්න, battery එකේ ගාන display කරන්න. ඊට පස්සේ left side එකේ button එකෙන් එහෙම එකපාරක් ඉබ්බුවාම left side එකේ button එක P1 කියලා වැටෙනවා. ඉතින් ඒ ස්පීඩ් කරන ප්‍රමාණය අනුව ඊට පස්සේ ආයේ right side එකේ charging start එක ආයේ ඉබ්බුවාම blend වෙනවා. ඉතින් ආ විදිහට තමයි මේක වැඩ කරන්නේ. හරි, දැන් අපි මේක charge වෙන අතරතුරේ අපේ mango smoothie එකට හදන්න ඕන බර ටික ලෑස්ති කරගමු. අපිට මේකට ඕනි කරනවා ලොකු අඹ ගෙඩියක්. අඹ අල්ෆොන්සෝ අඹ නේද? ඔව් ඒක තමයි. ඒකයි Melbourne fresh milk එකක් තමයි මම use කරන්නේ. ඊට අමතරව අපිට ඕනි වෙනවා vanilla ice cream. එච්චරයි.
වැල් අයිස්ක්‍රීම් දාන නිසා මම සීනි ඇඩ් කරන්නේ නැහැ. ඉතින් මං දැන් යන්නේ මේ අඹ ගෙඩිය හොඳට පීල් කරගන්න එක. ඉතින් ඒකත් අපි ඉක්මනට පීල් කරගමු. හරි. දැන් මේ අඹ ගෙඩිය මම කොටු විදියට කපා ගන්නවා. මුලින් එක බෑයක් කොටු විදිහට කපා ගන්නවා. චූටි කොටු වලට කපා ගත්තාම මේක බ්ලෙන්ඩ් වෙන්න ලේසි නිසා තමයි මම කොටු වලට කපා ගන්නෙ. මොකද පොඩි මිනි බ්ලෙන්ඩර් එකක් නිසා ඒකට ලොකු කෑලි බ්ලෙන්ඩ් වෙන්නේ නැහැ. මොකද ඒකේ තල පොඩ්ඩක් පොඩි නිසා අපිට ඕන වෙනවා චූටියට කපා ගන්න. ඉතින් අනිත් අඹ ගෙඩි කොටසත් මම කපා ගන්නවා. මට හම්බුණා ග්ලව්ස් එකක්. ගෙදර තිබිලා එකත් මං අතට දාගෙන මම මේ විදියට කපා ගන්නවා ළමයි. මේ ග්ලව්ස් ජාතිය නම් ගෙනල්ලා තියෙන කීල්ස් එකෙන්. ඔයාලටත් ගන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කීල්ස් එකේ මං හිතන්නේ රුපියල් 500 ගාණක් හරි 1000ක් හරි වෙන්නේ. ඒකේ ගොඩක් තියෙනවා ග්ලව්ස්. කිචන් එකේ වැඩ කරන අයට ලේසි වෙන්න යූස් කරන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඉතුරු ටිකත් කපා ගන්නවා. මේ මැංගෝ ස්මූති එකට කැමති අයට යෝගට් දාගන්න පුළුවන්. ග්‍රීක් යෝගට් උනත් දාලා හදන්න පුළුවන්. ඉතින් මම දැන් අඹ ටික කපාගෙන ඉවරයි. මම භාජනයට දාගන්නවා. මේ තියන්නේ මගේ අඹ ටික. ඒකත් මම පැත්තක තියාගෙන මම අතට පොඩ්ඩක් අස්පස් කරගෙන දැන් යන්නේ අපි ජූස් එක හදාගන්න. ජූස් එක කියන්නේ මැංගෝ ස්මූති එක. ඉතින් මෙන්න මේ ප්‍රමාණයට තමයි මම කපාගත්ත අඹ ටික දාගන්න. මේකෙන් ඔක්කොම දාන්නේ නැහැ. මම මේකෙන් භාගයක් වගේ තමයි දාන්නේ. මොකද මේකට ඇඩ් කරන්න ප්‍රමාණයක් තියෙන නිසා මම චුට්ටයි දාගත්තේ. ඊට පස්සේ අපි ඇඩ් කරනවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ග්ලව්ස් එක ගලවලා පැත්තකින් තිබ්බා. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් ටික අපි ඇඩ් කරගමු. මම නම් යූස් කරන්නේ මැලිපන්. කැමති අයට ඕනි ෆ්‍රෙෂ් මිල්ක් ජාතියක් යූස් කරන්න පුළුවන්. මම ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. මෙන්න මේ ප්‍රමාණය වෙනකම්. ගොඩක් උඩට දාන්න එපා. ඒ අතරේ මම මෙහෙන් අඹ එක කෑල්ල දෙකක් කෑවලමයි. මැද්දෙන් ඇඩ් එකක් දැම්ම ගණන් ගන්න එපා. හරි. එහෙනම් අපි මේකට තව වැල් අයිස්ක්‍රීම් ටිකක් ඇඩ් කරගමු. මං හැන්දක් විතරයි දැම්මේ. හැබැයි තව ටිකක් දැම්මනම් හොඳයි කියලා හිතුණා. කමක් නෑ. දැන් අපිට ඕනේ ටික ඇඩ් කරගෙන ඉවර නිසා මම මේක වහගන්නවා මුලින්. හොඳට තද කරගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩ් කරන්න තියෙනවා. මම බැටරි view එක ස්ටාර්ට් කළා. ඊට පස්සේ මම ස්පීඩ් එක දුන්නා. ඊට පස්සේ ආයේ අර බැටරි ඩිස්ප්ලේ වෙන බටන් එක ආයේ ඉතින් එතනින් තමයි බ්ලෙන්ඩ් කරන්නේ. ඔයාලට ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන් ෆන්ක්ෂන් කියන සයිට් එකේ. දෙපාරක් බ්ලෙන්ඩ් කරගන්නවා. ඒක ඇත්තටම හරි බ්ලෙන්ඩ් වෙනවා තමයි. මේ බ්ලෙන්ඩ් එක මාර worth ප්‍රයිස් එකට. එක්කෙනෙකුට සෑහෙන ප්‍රමාණයේ ෆුල් ඩ්‍රින්ක් එකක් හදාගන්න පුළුවන්. ඩ්‍රින්ක් එකක් ස්මූති එකක් හදාගන්න පුළුවන්.
හරි දැන් එකත් බ්ලෙන්ඩ් කරගෙන ඉවරයි. දැන් අපි බලමු කොහොමද පේනුම කියලා. මේ තියන්නේ මේ විදිහට තමයි අපිට පේන්නේ. මම ඒක හැන්දෙන් පොඩ්ඩක් කලම් කරලා බලනවා. ඒක හොඳට බ්ලෙන්ඩ් වෙලාද කියලා. බ්ලෙන්ඩ් වෙලා හොඳට. ඉතින් ඇත්තටම හොඳට තියෙනවා. ඉතින් මම මේක ලස්සන ග්ලාස් එකකට දාලා arrange කරගන්නයි යන්නේ. දැන් අපි මේකට වැනිලා අයිස්ක්‍රීම් චුට්ටක් උඩින් ලස්සනට ඇඩ් කරගමු. මම ඒක රවුමට ගන්න ගියාට හරි ගියේ නැහැ. ඒකට ඕනි ලොකු ස්පූන් එකක්. හිටනේ ළමයි. හරි. ඒකට තව අඹ කෑලි චුට්ටක් අතුරගෙන එහෙම මෙහෙන් තිබ්බා ස්ට්‍රෝ එකක් ඒකත් ඇඩ් කරගත්තා. මේක තමයි මගේ ෆයිනල් අවුට්පුට් එක. ඉතින් බලන්නකෝ. දැන් පේනවා හොඳට. තියන්නේ මගේ මැංගෝ ස්මූති එක. ඉතින් හරිම ඊසි. මේකට සීනි ඕනත් නෑ. ඔයාලා try කරලා බලන්න. නියමයි. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, share කරන්න. ඊළඟ දවසේ අපි හම්බෙමු. ඉතින් ගිහින් එන්න. Thank you.